ආයුබෝවන් කියලා පිළිගන්න ඔයාලා හැමෝම සර්කිට් ගෙදර YouTube නාලිකාවට. ඉතින් අද අපි හදන්න යන්නේ 12 watt LED DC LED පටියක් අඳුරට ස්වයංක්‍රීයව දැල්වෙන විදිහට අපි අද මේ පරිපතය හදන්න යන්නේ. ඉතින් අපිට මේකට ඕන කරන මම මේ උඩට සඳහන් කරලා තියෙන විදිහට මෙන්න මේ IRFZ44N කියන MOSFET එක මම මේකේ නම්බර් එක මේ වීඩියෝ එකේ උඩ සඳහන් කරනවා. ඔයාලට පේනවා ඇති මේ තියෙන්නේ IRFZ44N කියන MOSFET එක තමයි මේ තියෙන්නේ. ඉතින් මෙන්න මේ MOSFET එකක් මෙන්න මේ විදිහට මේ අංක තියෙන පැත්ත මූණ පැත්තට මේ විදිහට තියාගෙන අපි මේ පරිපතය හදන්න දැන් ඉදිරියට යමු. පැහැදිලිව පේනවා ඇති මේ MOSFET එක ඔයාලට වෙළඳපොළෙන් මිලදී ගන්න පුළුවන් ඉලෙක්ට්‍රොනික වෙළඳපොළකින්. අපි මෙන්න මේ විදිහට මේක මේ පින් තුනට ඊයන් ටිකක් ගාගෙනමු ඉස්සෙල්ලම. මොකද අපිට පැහැදිලිව ඊටාම පහසුවෙන් මේකේ කම්පොනන්ට් ටික පාස ගන්න පුළුවන් නිසා මෙන්න මේ විදිහට මේ MOSFET එකේ ඉදිරියට අංක තියෙන පැත්ත මූණ පැත්තට තියාගෙන මෙන්න මෙහෙම ඊයන් ටිකක් තියාගමු. මේ තියෙන්නේ LDR එකක් මේක වෙළඳපොළෙන් මිලදී ගන්න පුළුවන් ඔයාලට. මේ LDR එක අරගෙන අපි මම මේ පෙන්නන විදිහට මේකට සම්බන්ධ කරගන්න ඕන. අපි ඊට කලින් මෙන්න මේ විදිහට මේ LDR එකෙත් පින් දෙකට ඊයන් ටිකක් ගාගෙන යමු. එතකොට මේක ඊටාම පහසුවෙන් ඔයාලට පාස ගන්න පුළුවන්. පැහැදිලි ඇති මම පෙන්නන විදිහට මෙන්න මෙහෙම ඊයන් ටිකක් ගා ගන්න මේකට. මේක අඳුර වැටෙද්දී ඔයාලට මේ DC LED පටිය ඔයාලට ඔටෝමැටිකලි දැල්වෙන විදිහට හදාගන්න තමයි මේ පරිපතය හදන්නේ අපි. හරි. මේක වෙළඳ පොළට නිවසට ඕනම තැනකට මේක ඔයාලට භාවිතා කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට මේකට අපි මෙන්න මේ LDR එකේ පින් දෙක මෙන්න මේ දෙපැත්තේ තියෙන මේ IRFZ44N කියන එකේ දෙපැත්තට මෙන්න මේ LDR එකේ පින් දෙක අපි සම්බන්ධ කරගන්න ඕන. මේ මම මෙන්න මේ සම්බන්ධ කරන විදිහට පැහැදිලිව පේනවා ඇති. මෙන්න මේ විදිහට සම්බන්ධ කරගන්න තමයි තියෙන්නේ. මොනවම හරි ගැටලුවක් තිබුණොත් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාලා මගෙන් අහන්න. ඔයාලට අපහසු අමාරු තැනක් තියෙනවා නම් මේකේ තේරුම් ගන්න අමාරු කොටසක් තියෙනවා නම් මගෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාලා අහන්න. ඕනම දෙයක් මම කියලා දෙන්නම්. හරි. දැන් අපේ LDR එක අපි සම්බන්ධ කරගෙන ඉවරයි මේ අපේ MOSFET එකට. පැහැදිලි ඇති මේ මම පෙන්නන විදිහට මේක දිහා බලලා ඔයාලා හදාගන්න. ඉතින් තව ගොඩක් වීඩියෝ අපේ YouTube channel එකේ එකතු කරලා තියෙනවා. ඔයාලට එදිනෙදා ජීවිතයට අවශ්‍ය වෙන ගිහින් channel එක බලලා subscribe කරලා share කරන්න comment එකකුත් දාන්න. අපිට මෙන්න මේ වගේ 100k මේ තියෙන්නේ 100k එහෙමත් නැත්නම් CIK කියන රෙසිස්ටර් එක තමයි මේ තියෙන්නේ. මෙන්න මේ 100k රෙසිස්ටර් එක අපි අරගෙන ඒකෙත් අර පෙළ පරිදිම කොනකට ඊයන් ටිකක් ගා ගන්න ඕන. මොකද පහසුවෙන් මේක පාස් ගන්න තමයි අපි මෙහෙම මේ එක කොනකට ඊයන් ටිකක් ගා ගන්නේ. මෙන්න මේ 100k රෙසිස්ටර් එක අපි මෙන්න මේ විදිහට මෙතෙන්ට සම්බන්ධ කරගන්න ඕන. මම මේ පෙන්නන විදිහටම මේක සම්බන්ධ කරගන්න. මේ MOSFET එක මම අංක තියෙන පැත්ත මූණ පැත්තට තියාගෙන තමයි මේ සම්බන්ධ කරන්නේ මේ ටික. හරි. අපි මේ රෙසිස්ටර් එක මෙන්න මේ විදිහට සම්බන්ධ කරගත්තා. මේ තියෙන්නේ CIK රෙසිස්ටර් එකක්. හරි. මේ තියෙන්නේ DC jack base එකක්. මේ තියෙන්නේ DC jack base එකක්. මේ DC jack base එකේ මෙන්න මේ ලොකු පින් එක මෙහෙම තියාගත්ත. මෙන්න මේ ලොකු පින් එක තමයි ධන පින් එක. ඒත් එක්කම දකුණු පැත්තෙන් තියෙන මෙන්න මේ පින් එක තමයි ඍණ පින් එක.
මේ මැද තියෙන පින් එක අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. පැහැදිලි ඇති. මම මේකට පවර් දෙන්න ගන්න අද අපි Wi-Fi රවුටරයට එන පවර් ඇඩැප්ටර් එකක් තමයි අපි මේකට ගන්නෙ. ඔයාලට මේක සාමාන්‍ය වෙළඳ පොලේ වගේ කඩයකට වගේ පාවිච්චි කරනවා නම් 12 watt බැටරි එකකින් උනම් මේකට මෙන්න මේ විදිහට පවර් එක දෙන්න පුළුවන්. ඉතින් අපි අර DC jack base එකේ ධන පින් එක මෙන්න මේ රෙසිස්ටර් එකට මේ විදිහට සම්බන්ධ කරගන්න ඕන. මෙන්න මේ විදිහට සම්බන්ධ කරගන්න ඕන අපේ DC jack base එකේ ධන පින් එක මේ රෙසිස්ටර් එකේ ඉතුරු කොනට අපි සම්බන්ධ කරගන්න ඕන. පැහැදිලිව පේනවා ඇති මෙන්න මේ විදිහට. හරි. දැන් අපිට තියෙන්නේ මෙතනින් ඉදිරියට කරන රැටි කරන්න. මේක ඔයාලට සාමාන්‍ය පොඩි බොක්ස් එකක දාවනත් මේක ඉතා හොඳ නිමැවුමක් විදිහට මේක හදා ගන්නත් පුළුවන්. දැන් අපි මෙන්න මේ රින වයර් එක, ඒ කියන්නේ මේ DC jack base එකේ රින පින් එක අපි මෙන්න මේ විදිහට සම්බන්ධ කරගනිමු. මෙන්න මේ මම පෙන්නන විදිහට සම්බන්ධ කරගන්න. මේ කහ වයර් එක කියන්නේ මේ DC jack base එකේ රින පින් එකට තමයි මෙන්න මේ මම රින පින් එක මෙන්න මේ විදිහට මෙතෙන්ට සම්බන්ධ කරගන්න ඕන. මේ විදිහට තියලා මේක සම්බන්ධ කරගන්න ඕන. හරි. පැහැදිලි ඇති. මෙන්න මෙහෙම තියලා මේක සම්බන්ධ කරගන්න තමයි තියෙන්නේ. දැන් අපි මෙන්න මේ විදිහට මේ තියෙන්නේ LED පටියක් මේ තියෙන්නේ. මේ තියෙන්නේ DC 12 watt වලින් වැඩ කරන LED පටියක්. ඕනම LED පටියක්. හරි මේ DC 12 watt වලින් වැඩ කරන ඕනම LED එකක් අපිට මේකට සම්බන්ධ කරගන්න පුළුවන්. මේ තියෙන DC 12 watt වලින් වැඩ කරන LED පටියක් තමයි මේ තියෙන්නේ. මේකේ මේ දුඹුරු පාට වයර් එකෙන් මම පටියේ ධන පැත්තත්, කහ පාට වයර් එකේ මම මේ LED පටියේ ඍණ පැත්තත් පෙන්වලා දීලා තියෙනවා. ඉතින් ඔයාලට ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. මේ දුඹුරු පාට වයර් එක තමයි ධන වයර් එක, කහ පාට වයර් එක තමයි ඍණ වයර් එක. මෙන්න මේ විදිහට දැන් අපි මේක සම්බන්ධ කරගනිමු. ඉතින් අපි මෙන්න මේ ධන වයර් එක අරගෙන මෙන්න මේ පෙර පරිදිම අපේ DC jack base එකේ ධන පින් එකට සම්බන්ධ කරගන්න ඕන. එහෙමත් නැත්නම් රෙසිස්ටර් එකේ මේ ඉතුරු කොනට අපේ LED පටියේ ධන පින් එක මෙන්න මේ විදිහට සම්බන්ධ කරගන්න ඕන. මේක ගෑවෙන්නේ නැහැ. මේ බවුත් එක ඊයන් පොඩ්ඩක් මෙහෙම ගාලා අරගෙන මෙන්න මෙහෙම තියලා මෙන්න මේ රෙසිස්ටර් එකේ ඉතුරු කොනට, එහෙමත් නැත්නම් DC jack base එකේ ධන පින් එකට මෙන්න මේ LED පටියේ ධන පින් එක සම්බන්ධ කරගන්න ඕන. LED පටියේ ඍණ පින් එක අරගෙන අපි මෙන්න මේ විදිහට මේකේ මැද පින් එකට, මේ MOSFET එකේ මැද පින් එකට මෙන්න මෙහෙම තියලා සම්බන්ධ කරගන්න ඕන. පැහැදිලි ඇති කියලා මං හිතනවා. මෙන්න මේ විදිහට තියලා මේක සම්බන්ධ කරගන්න තමයි තියෙන්නේ. දැන් අපේ පරිපථය අපි හදලා ඉවරයි. මේක ඉතාමත් සරල කුඩා පරිපථයක් මේක. මේක ඔයාලට මෙහෙම නැතුව සාමාන්‍ය පොඩි බොක්ස් එකක මේක දාලා හදා ගන්නත් පුළුවන්. එතකොට ඉතාම ලස්සනට මේක පැහැදිලිව බලන්න පුළුවන්. හරි. දැන් අපි මේකට පවර් එක දෙමු. මේකට පවර් එක දෙන්න මම ගන්නේ සාමාන්‍යයෙන් අපේ Wi-Fi router වලට එන පවර් ඇඩැප්ටර් එකක්. මේක වෙළඳ පොලේ මිලදී ගන්නත් පුළුවන්. Wi-Fi router එකට එන පවර් ඇඩැප්ටර් එකක් තමයි මම මේකට ගන්නෙ. මේකට ඔයාලට ඕන නම් 12 watt වාහන බැටරියක් හරි නැත්නම් 12 volt මෙන්න මොකක් හරි බැටරියක් වුණත් ඔයාලට මේකට පාවිච්චි කරගන්න පුළුවන්. ඉතින් මේ ලේසියෙන්ම හොයාගන්න තියෙන මට මෙන්න මේ වගේ 12 volt Wi-Fi router එකට එන ඇඩැප්ටර් එකක්. ඉතින් මම මෙන්න මේ Wi-Fi router ඇඩැප්ටර් එක මෙන්න මේ විදිහට මේ DC jack base එකට සම්බන්ධ කරගෙන
ප්‍රධාන විදුලි දීලා බලමු කොහොමද වැඩ කරන්න කියලා. දැන් මම LED එකට කළුවර කරනකොට මේ ලයිට් පටිය ඊටාම පැහැදිලිව ඊටාම දීප්තිමත්ව මේක පත්තු වෙනවා. යාලට පේනවා ඇති. ඉතින් මේක හොඳට මේක පත්තු වෙනවා. ඉතින් මේ වගේ වීඩියෝ අරගෙන මම නැවත එනවා. channel එක subscribe කරලා එකතු වෙන්න. පේනව නේද? වීඩියෝ එක හොඳ නම් like එකක් දාන්න, comment එකක් දාන්න. ඒ වගේම share කරන්න. මතක ඇතුව subscribe කරලා තියාගන්න. නැවතත් මේ වගේ වටින සරල පරිපතයකින් අපි ඉදිරියේදී හම්බ වෙමු. පේනව නේද? මේක ඊටාම හොඳ දීප්තිමත්ව මේ එලියක් සහිතව මේ LED එක LED පටිය පත්තු වෙනවා. පේනව නේද? මේ කළුවර කරද්දී ලයිට් පටිය පත්තු වෙනවා. ඉතින් එහෙනම් ගිහින් එන්න. හැමෝටම සුබ දවසක්. ස්තුතියි.